හැබැයි මගේ අම්මා අසනීප වෙලා ඉද්දි මම මගේ ගෙදර රෝද පුටුවක් පාවිච්චි කළේ නැහැ. මගේ අම්මා අසනීප වෙලා ඉද්දි මගේ ගෙදර මම රෝද පුටුවක් පාවිච්චි කළේ නැහැ. මම මගේ අම්මව උස්සගෙන ගියේ බාත් รู ම් එකට මගේ අත් දෙකේ. මුල් දවස්වල සාමාන්‍ය යාට ගෑනු ළමයෙක්ගේ අතකින් වෙන්න ඕන දේවල් මගේ අත් දෙකෙන් මම කළා. එයාගේ ඇඟ හේදුවක් නෑවුවා. එයාගේ කොටින්ම කියනවා නම් වැසිකිලි කැසිකිලි පහසුකම් පවා මම පිරිසුදු කළා. ඒවා කළේ මම හිතුවා මගේ අම්මන් වෙනුවෙන් මට පුංචිව ණයක් ගෙවා ගන්න පුළුවන් වෙයිද කියලා. ඒක සංසාරේ ගෙවන්න බැරි ණයක්. මම සාමාන්‍යයෙන් මගේ අම්මගේ පින්කමේ වීඩියෝ දර්ශන කීපයක් යන්නේ. මගේ අම්මගේ සාමාන්‍ය ක්ලිනික් දෙකකට මම අම්මව වික්කගෙන යනවා. මේ අවස්ථාවේදී හැම අවස්ථාවකදීම මම මගේ වාහනේට අම්මව දාගන්නේ වඩාගෙන ගිහිල්ලා. ඒ දාගත්තේ මගේ අයියලා දෙන්න කියන කතාවක් තමයි මම තමයි අම්මව නරක කරන්නේ කියලා. අඩියක් හරි ඇවිද ගන්න තියෙනවා නම් ඒක නැති කරේ මම කියලා. සමහර අවස්ථාවලදී අම්ම රෝහල්ගත වෙලා ඉද්දී සාමාන්‍යයෙන් මට ලස්සනට කොණ්ඩේ පීරන්න පුළුවන්. මට සාමාන්‍යයෙන් වැඩේට යන්නේ විනාඩි 2ක් විතර. හැබැයි මම මගේ අම්මව තුරුල් කරගෙන මම පැය භාගයක් විතර කොණ්ඩේ පීරනවා. මම අම්මට අසීමිතව ලං වෙච්ච කෙනෙක්. ජනවාරි 7 වෙනිදා කියන්නේ ජීවිතේ මම වැඩියෙන්ම අඬපු දවස. එදා මගේ අම්මා මාව දාලා ගියා. මම මාසිකමාරක් විතර මම අම්මගේ සෝනට ගියා හැමදාම හවසට. මම මේ දෙකක් තුනක් ගත කළා. හැමදාම ගියා. මම දන්නවා ඒක මෝඩ වැඩක්, අඥාන වැඩක් කියලා. අවසරයි අපි හම්දුනේ මට අම්මගෙන් ටිකක් ඈත් වෙන්න බැරි වුණා. මම තාමත් හොයනවා අප්පච්චිට වඩා අම්මට ආදරේ කළේයි කියලා. මම දන්නේ නෑ ඒ තරම් අපි අම්මට ලං වුණා. සාමාන්‍ය මගේ අම්මා මගේ දවසකට 6-7 වතාවක් ගෙදර හිටියොත් මෝනේ බිනවා. අම්මයි පුදුමාකාර ආදරයකින් හැදුනේ. ඒ තමයි මගේ අම්මා. මම ඔබට මේ කතාව කියන්න උත්සාහ කළේ අපි අද ගොඩාක් දරුවෝ හදාගන්නේ අපි